තව කතාවක් එච්චර හරි නෑ. ඉනු පටියක් එයා බඳින්නේ නෑ. ටයි පටියක් ඒකන්නේ මං යවුරුද්දෙත් දුන්නේ. ටයි පින් එකක්. තාත්තා ටයි අඳින්න නැත්තම් ටයි පින් එකක් දීලා වැඩක් නෑනේ. මේකෙන් තාත්තට ගැලපෙන කිසිම තෑග්ගක් හොයාගන්න බැරි වෙයි. මොකද දෙන්න ඕන හොඳම තෑග්ග? මම වැරදි පොතනේ බලලා තියෙන්නේ. පොඩි මතක් කිරීමක් තොම්. කල්පනා ශක්තිය තමයි හොඳම තෑග්ග. ඒක නම් ඇත්තම තමයි. ඒකේ ලොකු තේරුමක් තියෙනවා. එදා ෆැන්ටේසියාවේ අපූර්ව දවසක්. ඇවිදින්න යන්න ඉතාමත්ම හොඳ දවසක්. කවුද දන්නේ? පරණ යාළුවෙක් හරි මුණ ගැහෙන්න පුළුවන්. කොහොමද ටොම්? කොහොමද මාකස්? අනිත් හැමෝම ඇවිදින්න යනවද ටොම්? ඇත්තටම මම ගවේෂණයක් කරනවා බචෝ. ඕ ගවේෂණයක්. මමත් කැමතියි ඒ වගේ දෙයකට. මමත් මේ ඇත්තටම ගවේෂණයක් කරනවා. ඒක වෙන්නේ නැති සමහරු මාව ගණන් ගන්න නැත්තේ නේද? එතකොට මොනවද ඔයා හොයන්නේ ටොම් ළමයෝ? හොඳම තෑග්ග පීට මගේ තාත්තට. ඕ ඒක හද පතුලෙන්ම දෙන තෑග්ගක් විය යුතුයි. ඔයා තාත්තට කොච්චර ආදරේද කියලා පේන එක. ඒක හරි. මොකක් හරි යෝජනාවක් කරන්න බැරිද? මල් ටිකක්. මල් ටික මන් දන්න. මන් දෙනවා නම් දෙන්නේ මේ වගේ දෙයක් තමයි වෙන දෙන්න දෙයක් මම නෑ. කියන්නම්. හොඳට එළඟි තෙල් දාලා පෙරුම් කායන් ටිකකුත් දාලා හොඳට පිච්චෙන්න අරපු කේක් එකක්. මට නම් මේ සුවඳක් දැනෙනවා. ඒක නම් හොඳයි වගේ දැනෙනවා. ඒත් මම කියන්නද හොඳ එක ටොම් ළමයාට? ඔව් කියන්න බලන්න. ඒ මොකද? නවද කියනනේ මේක හොඳට වැඩ කරනවා. හඬ වෙනස් කරලා කතා කරන්න පුළුවන් දෙයක්. ඒක ඇන්ඩි කීට් එක වගේ. කොහොමද සුවඳ විලවුන් කුප්පියක් දුන්නොත් ඒව ඕන කෙනෙක් පාවිච්චි කරනවනේ. ආදෙන් ඉවරයි. මම ආයෙත් නෑවත් එක්ක. ස්තුතියි. කීපයම එකම හොඳයි. ඒව හොඳ සාමාන්‍ය තෑග්ගක් හැටියට. මගේ තාත්තා විශේෂයි. ඒකෙන් පෙන්නුම් කරන්න ඕනේ මං එයාට කොච්චර ආදරේද කියලා. මොනවටද එයා කැමති ටොම්? එයාගේ විශේෂ හැකියාවක් තියෙනවද? කරන්න කැමති දෙයක් තියෙනවද? එයා කැමති චිත්‍රවලට. එහෙනම් මෙයාට දෙන්න මහා මේක චිත්‍රය. ඔව් පිස්සු. ඒක තමයි ෆැන්ටේසියාවේ තියෙන වටිනම චිත්‍රය. මොන චිත්‍රද? මහා මේක. ඒ කියන්නේ මේ. ඒවයින් මෙයාට වැඩක් නෑ. ඒවා නැති වෙච්ච චිත්‍ර. ඔයා දන්නවා ඒක. ඔව් ඒක විශාලයි. වැඩේ බොහොම බරපතලයි. කවුරු දන්නේ තියෙන තැන. ඔව්. හැබැයි පුරාණ කතාව පවතිනවා. මහා මේක චිත්‍රේ නම් සුදුසු තෑග්ගක් වේවි. මට පුළුවන් ඒක හොයාගන්න. ඔව් ටොම් ළමයෝ හැබැයි කරදර වෙන්න වෙයි. තෝඩුවාවක් එහෙම තියෙනවද ඒ සම්බන්ධව? මොකුත්ම නෑ. මේ ඇත්තමයි. ඒ තම උත්සාහ කරන්න ඕනේ. එමනම් මේ දිමින් වැසිගේ මහා සයුන හොයන්න ඕනේ. එතෙන්ට ගියාම ඔබට හමු වෙනවා වරායක්. අම්මාට හුඟක් ස්තුති කරන්න ඕනේ. ආයෙත් අපිට උදව් ඕන වෙයි. මම කියන්නද මේ නැවේ නම් කිසිම කෙනෙක් නැහැ. ඔය කියන මහා මේක චිත්‍රයේ තියෙන ඉසව්ව දන්න. මං හිතන ඔයාට ඔයා ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මන් දන්නවා මේ නැවේ නැති වුණත් ඔය කියන චිත්‍ර ගැන උනන්දුව දක්වන කෙනෙක්. ඔව්. හරි හරියටම හරි. එන්න මං ළඟට. වැඩක්. හැම
වෙලාවෙම මොකක් හරි වැඩක් හරියනකොට මේ ඇවිල්ලා ඒක වනසලා දානවා. මට සමාව වෙන්න. ඒත් මට හෝඩුවාවක් ලැබුණ මිල කළ නොහැකි චිත්‍ර ටිකක්. ගිය සතියේ ඔහොම කියලා කිසිම වටිනාකමක් නැති අර බඩු වගේක් මගේ ඇඟේ ගහන්න හැදුවා වගේද? ඒත් හැබැයි හොඳ අවස්ථාවක් ඔබට මග හැරුණ. හැබැයි මේක නම් අර නැති වුණ මිල කළ නොහැකි චිත්‍ර. අර නැති වුණා කියන මහා මේඝ චිත්‍ර. හරියට හරි නැති වෙච්ච. හැබැයි ළඟදීම ඒව හොයාගන්නවා අර ටොම් කියන පොඩි කොළු කෙටේ. ඒ කොළු ගැටිය නම් හුඟක් දක්ෂ තමයි. හැබැයි මම තරම් දක්ෂ නෑ. කොහෙද දැන් එයා ඉන්නේ? සියලුම දේ හරි කපිතාන්. අන්න යනවා හමන්. දැන් අපි මොකද කරන්නේ? මං යන්න ඕන ඒගොල්ලන්ගේ පිටිපස්සෙන්. මෙන්න මෙයාට එනවා හමන්. නෑ හමන්. ඔයා යන්නේ නෑ ඔය ගමන මම නැතුව. අර තියෙන්නේ. අල්ලගන්න පුළුවන් වෙයිද? අපිට බලා ගන්න පුළුවන් වෙයි නේද? නගිනවා ඉක්මනට. පාගනවා හයියෙන්. මං කියන්නේ අපි ඒගොල්ලන්ට වඩා ටිකක් පිටිපස්සේ. හරියට හරි හමන්. ඒකම තමයි අපිටත් ඕන. මෙතනින් තමයි මීදුම් සාගරය ආරම්භ වෙන්නේ. අපි ආව එනම්. දැන් හරි. පහලට බහින්න. කපිතාන්ට පේනවද අපි යන පැත්ත? ඕ හරිම ලස්සන තැනක්. කවුද මේ? අර තියෙන්නේ මහා මේඝ චිත්‍රය තියෙන තැන. මෙන්න මේ හරියෙන් තමයි මීදුම් සාගරය ආරම්භ වෙන්නේ. අපි පහලට යන්න ඕන දැන්. කොහොමද අපි පහලට යන්නේ? මම දන්නේ කොහොමද? ඔයානේ පදින්නේ. මොකක් හරි තියෙන්න ඕන. මේ තියෙන්නේ හොඳ වෙලාවට කාටවත් වාලයක් නෑ. තමයි මෙතන යන්න ඇත්තටම ඔබ වගේ කෙනෙක් හමු වීම සතුටයි. තමයි අපිට කරන්න පුළුවන් ටොම්. මේ රිදී නලාව කොහමද? මේක හොඳ තෑග්ගක් වේවි. මේ තොප්පිය කොහොමද? හැමෝටම තොප්පියක් ඕන කරනවා. මේ දුරදක්ෂණය ඉතාම හොඳ වර්ගයේ එකක්. යෝජනාවලට හුඟක් ස්තුතියි. මෙහාට රැගෙනාවටත් ස්තුතියි. ඒත් මහා මේඝ චිත්‍රය තරම් අගේ නෑ මට. දැන් ඉතින් මම ප්‍රමාද නොවි ඒව හොයාගන්න ඕනේ. එයා යන්නේ සීන ලෝකයකට නම්. හැබැයි ඒක ඇත්ත වුණොත් එන්න යමු. හැමෝම ආපහු ගමනට සූදානම් වෙමු.
හරියට වෙන ග්‍රහලෝකයක ඇවිදිනවා වගේ. මුහුදුපත් වුණ නැවක්. ඔයා කරපු වැඩෙන් මම බය වුණා. ඔයා මාමත් බය කෙරුවා. එන්න ඉක්මනට මේක ඇතුළට. ඔහොම හිටපු දින ටික වෙලාවකට අපි ඉක්මනට මෙතනින් පැනගමු. අපි දැන් සෑහෙන දුරක් ඇවිල්ලා ඉන්නේ. මොන කරදරයක්ද මේ? මගේ ඇඟිල්ලත් කන්න හදනවා. මුදුබත් වුණු නැවක්. මුදුබත් නැවක්. අඩිපාරවල් තියෙනවා ඇතුළට ගියේ ආපහු අඩිපාරවල් නැහැ. මිනිහව අහුණා අපිට. මිනිහා ඕක ඇතුලේ හැංගිලා අර වටිනා චිත්‍ර ටිකත් එක්කම. එතකොට අපිට අහුණා යාවා. මට දැන්නේ બોලේ තේරුනේ. මම මේ පාර ධම්ම බලාපොරොත්තු නැති විදියට මවිතයට පත් කරනවා. ඔයා මෙතනම ඉන්න. ඉත දෙන්න එපා පැනලා යන්න එහෙම. හරි මම බලාගන්නම්. පරලයන්ට හදන්නේ ඒවා කොහෙද මාත් එක්ක. මොකද ඒ වුනේ? මේ එයා ඇතුලේ හිටියද? ඇතුලේ? අර යෝධ සතාගේ බඩ ඇතුලේ. තව පොඩ්ඩෙන් ඉවරයි. ඔයාට ස්තුතිවන්ත වෙන්න. එතකොට අර යෝධ සතාගේ බඩ ඇතුලේ හිටියනම් එතකොට අර කවුද? නේ නිකන් බලාගෙන ඉන්න එපා. අන්න එයා පැනලා යනවා. ඔයාගේ තාත්තට දෙන්න කැමති මොන වගේ දෙයක්ද? මහා මේක චිත්‍රයක්. වාසනාවන්. ඒවට මහා මේක කියලා කියන්නේ නිකන් නෙවෙයිනි නේද? ඒ ගැන අහලා තියෙනවා. මොකද? මම දන්නේ නැහැ. මේ කොහෙද මේ? මම කවදාවත් මේ පැත්තට ඇවිල්ලා නැහැ. ඔයා දන්නේ නැත්තම් අපි අතරමං වෙලා. කොහෙද අපි මේ වැටුනේ? අනේ මේ පැත්ත මම දැකලම නෑ. ඇත්තමයි කියන්නේ. ඔව්. දන්නවද මට පුළුවන් හොයලා දෙන්න කවදාවත් දැකලා නැති විශාලතම බෙලි කට්ට තාත්තට තෑගි දෙන්න. ඔයා කැමතිද? ඔයාට හුඟක් ස්තුතියි. මම කොහොම හරි අර චිත්‍ර හොයා ගන්න ඕනි. මට ආපහු යන්න බෑ. ඒකට කමන්නේ. ඔයා එන්න ඕනේ නෑ. ඔයාට කොයි වෙලාවෙ හරි ආපහු යන්න ඕන වුණොත් මට සංඥාවක් දෙන්න. හරි? අමතක කරන්න එපා. හොඳද? මම කරන්නම්. මේ ගමනේ චිත්‍ර හොයා ගන්නම ඕනේ. මේ අහන්න. තව කොච්චර දුර නම් වදින්නද? අපි යන මාර්ගය හරිද? මම කිව්වේ ඉක්මන් කරලා යමු කියලා.
දැක්ක නේද තා පොඩ්ඩෙන් අපිට වෙන්න කියද ඈ? ඒත් ඉතින් ඒක වේ අපි කොහොමද දන්නේ? අයියෝ! අයියෝ! මේ ගමන ඔයා මොනවද මේ කෙරුවේ? ඇත්තද? එහෙනම් ඊළඟ සැරේ ඔයා පැත්තට බලන්න. හෙමින් බලාගෙන අන්න අරගුල්ල යනවා දැක්කද? පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. ඕන කමින් කරේ නෑනේ. මේ පැත්ත හුඟා කළුවරයි. ඔයාට ඇතුළට යන්න ඕනේද ඈ? කියන්නකො. දැන් එතන බැලුවොත් තව සැරයක් එන්න ඕනේ නෑනේ ඒක බලන්න. හරි ලස්සනයි. මෙතන ඇරෙන්න වෙන කොහෙද තියෙන්න පුළුවන් පැන්තේසියාවේ ඇති අලංකාර චිත්‍ර. ඕ අර තියෙන්නේ ඒවා. මේවා අවුරුදු දහස් ගානක් පැරණි ඇති. කොච්චර ලස්සනද? ගෙනියන්න බැරි තරම් ලස්සනයි. මම නම් එහෙම කියන්නේ නෑ. මිලකල නොහැකි මහා මේඝ චිත්‍ර දැන් මගේ. මේ සියල්ලටම ඔබට ස්තුතියි පොර කොල්ලා. මට සමා වෙන්න මහත්වරුනි. මම මේව ගෙනියනවා මගේ චිත්‍ර එකතුවට. ඔහු ඔතනින් ගෙනියන්න එපා. ඒක පාපයක්. අපේ පුරාවෘත්තිය විනාශ කරනවා ඔබ. ඉතා කැඩෙන සුළුයි නේද? මොනවද මේ කල් පෙරලෙනවා වගේ ඇහෙන්නේ? මන් දන්නේ පිසාචියෝ මොන වුණත් ඉක්මන් කරන්න. මට බෑ ගොදුරක් වෙන්න අපට අර හම්බ වෙච්ච සතාට. ඒවත් ඉක්මනට අපි යමු. ඔක පොඩ්ඩකට මර දෙන්න. ඔන්න මං ඔයා කරපු හැම උදව්වකටම ගොඩාක් ස්තුතියි. ඔයාට ගොඩාක් ස්තුතියි ටොම්. චිත්‍ර ටිකයි පුරාවෘත්තියයි බේරලා දුන්නට මට කනගාටු. ඔයාගේ තාත්තට තෑග්ගක් හොයලා දෙන්න බැරි වෙච්ච එක ගැන. මටත් එහෙමයි. ටොම්ට වැටහුණා ෆැන්ටේසියානුවන් අතර පැවතෙන ඒ පුරාවෘත්තය එලෙසම පැවතෙන්නට ඇරීම වඩා උතුම් බව. ටොම් කල්පනා ශක්තිය තමයි උතුම්ම තෑග්ග.
පියවරුන්ගේ දිනයට සුබ පැතුම් තාත්තේ. මේ මොකක්ද? මගේ චිත්‍රයක්. අර ඉන්නේ මාකස්, අර බචෝ, අර ඉන්නේ ජූනියර්. ඔව් මේ තමයි පලිඟු කුලන. හරිම විශ්මිත තැන. මේ මම ඔයාගේ කල්පනා ශක්තියයි නිර්මාණ හැකියාවයි හැමදාම අගය කරනවා නිටම්. ස්තුතියි. තාත්තා මේකට කැමතිද? මේක නම් හරිම ෂෝක්. මම හරිම කැමති. මේක නම් හොඳම තෑග්ගක්. එතකොට මේ කවුද කියන්නකෝ? ඒ මාකස්. එයා මකරෙක්. එයා වාසනාවන්ත මකරෙක්. වාසනා මකරෙක්. ඔව් එතකොට මේ ඉන්නේ අර පීටර් කෙනෙක් කෙනා.